මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකාව කර්මය හා පුනර්භවය කියන මාතෘකාව. එනිසා කර්මය කියන වචනේ අර්ථය තමයි ක්‍රියාව කියන එක. ක්‍රියාවක් හා බැඳුණු බලවේගය කර්මයේ හැටියට දක්වනවා. එතකොට ක්‍රියාවක් කියලා කියන්නේ චේතනාවක් සහිත නම් එය සංසාරික පැවැත්මට හේතු වෙනවා. සචේතනික ක්‍රියාවන් හැටියට දක්වන්නේ පුජ්‍යලයා සචේතනික ක්‍රියාවක් හැටියට දක්වන්නේ පුජ්‍යලයා තුල ක්‍රියාත්මක වෙන සිතිවිලි සහිත නැත්නම් අවධානයෙන් යුක්තව ක්‍රියා කරන දේවල් වලට තමයි අපි දක්වන්නේ සචේතනික ක්‍රියාවන් හැටියට. එතකොට මේ සචේතනික ක්‍රියාවන් වලට විරුද්ධ දේ තමයි අචේතනික ක්‍රියා. එනම් සචේතනික ක්‍රියාවල තමයි නැත්නම් චේතනාන්විතව සිදු කරන ක්‍රියාවන් වල තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒවා තමයි සාංශාරික පැවැත්මට බලපාන්නේ. පුජ්‍යලයා කර්මයට බලපාන්නේ ඒවා. එහෙම නැතුව පුජ්‍යලයා අචේතනිකව එහෙම නැත්නම් අවධානයකින් තොරව සිදු කරන ක්‍රියාවලට කියනවා කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රතිඵල සහිතයි සාංශාරික පැවැත්මට හේතු වෙන්නේ නැහැ. එනිසා බුද්ධාමේ කර්මය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ චේතනාහං වික්ඛවේ කම්මං වදාමි කියලා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. චේතනා මහණෙනි කර්මය යනුවෙන් මම සඳහන් කරන්නේ යම් කුජලයේ සිතින් සිතා කයින් වචනේ යම් ක්‍රියාවක් කරනවා නම් මනසින් යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව. එතකොට කර්මයක් වීමට අවශ්‍ය කරන අංග කීපයක් තියෙනවා. පළවෙනි අංගය තමයි චේතනාව. ඒ සම්බන්ධයෙන් අපි සිතවිල්ලක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක පළවෙනි එක. දෙවෙනි එක චේතනාව කායික වාචසික මානසික ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්නම් චේතනාවක් පමණක් ඇති වූ පමණින් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කර්මයේ ලක්ෂණයක් තමයි කර්මයේ නිධානයේ ස්පර්ශය හැටියට දක්වනවා ගැටුමක් හැටියට. ඒ නිසා කර්මය කියන එක සිතවිලිත් එක්ක නැත්නම් බාහිර සමාජයත් එක්ක බාහිර ලෝකයක් එක්ක සිදුවෙන ඝෂ්ඨනයක්. එතකොට කර්මයේ බුදුදහමේ ඉදිරිපත් කරන කර්මයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි කර්ම විපාක අවස්ථාවන් දක්වනවා. එහෙම නැත්නම් කර්මයේ සිදුවෙන ක්‍රියා ආකාරය දැක්වත් කර්මයේ සිදුවෙන ස්ථාන නොදැක්වුවොත් එහෙම ඒක අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟට කර්මයේ විපාක දෙන ස්ථාන වශයෙන් නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දේව කියන භවයන් දක්වනවා. ඊළඟට මෙලව හෝ ඊළඟ භවයේ එහෙම නැත්නම් වෙනත් භවයකදී හෝ කර්මය අනිවාර්යයෙන්ම විපාක ලැබෙනවා. සමහර අවස්ථාවෙන් විපාක නොදුන්න ඒක අවෝසි කර්ම බවට පත් වෙන නිසා කර්මයක් විපාක දෙනවන කර්මයක් සිදු කළොත් ඒක අනිවාර්යයෙන්ම විඳින්නට සූදානම් වෙන්න ඕන. ඒක විඳීමට සිදු වෙනවා. කර්මයේ නිරෝධේ නම් ඒක ස්පර්ශේ ඒක සාංශාරික පැවැත්මේ නිරෝධේ බවට පත් වෙනවා. ඒ නිසා ඒ සඳහා වූ කර්මයේ නිරෝධය කරන කර්මයේ විනාශ කරන කර්මයේ මුලින් උපුටා දමන පිළිවෙතට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒකට වෙනත් වචනයක් කියනවා නම් කම්ම නිරෝධ ගාමිනී පටිපදා කියලා හඳුන්වනවා. එතකොට මම මුලින් සඳහන් කළා කර්මය කියන එක චේතනාවක්. ඒ නිසා මේක පුජ්‍යලයාගේ මානසික අංශේ නියෝජනය කරන දෙයක්. ඒ නිසා පුජ්‍යල කායික නැ භෞතික නැ. ඒ නිසා මේක මානසිකවයි සිද්ධ වෙන්නේ. අපි කෙනෙකුට හිරිහැරයක් කරන්න, කෙනෙකුට කරදරයක් කරන්න, කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න, කෙනෙකුගේ දෙයක් කඩා වඩා ගන්න දේවල් එහෙම නැත්නම් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න උත්සාහ කරනවා නම් ඒකේ මූලික අඩිතාලම තමයි චේතනාව. චේතනාව තමයි මූලිකව බලපවත්තන්නේ. එහෙම නැතුව අහේතිකව යම් කෙනෙක් ඒ දේවල් කරන්නේ නැහැ. නිසා සමහර අවස්ථාවලදී අපි අහේතුක දේවල් වෙන්න පුළුවන්. ගමනක් යනකොට සතෙක් පෑගෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ අවස්ථාවන් වල අචේතනාන්විතවයි මේ දේවල් සිද්ධ වෙන්නේ.
එතකොට කර්මයක් එතකොට සිද්ධ වෙන්න චේතනාව අවශ්‍ය වෙනවා. ඒක පුජ්‍යලයාගේ මානසික අංශේ නියෝජනය කරන එකක්. එතකොට කර්මයෙන් සුද්ධ වෙන්නේ ඒ දේවල් ඒක රාශි කිරීමක්. එනිසා හොඳ හෝ නරක අපි ඒක රාශි කිරීමක් එකතු කිරීමක් තමයි එතෙන්දී අපි සිදු කරන්නේ. ඒ සිදු කරන දේ අපි ඒකාබද්ධ කරගන්න. ඒවා අපි වෙන් කරගන්නේ. එතකොට චේතනාව පුජ්‍යලයා අපේක්ෂිත ඉලක්කයේ වෙත යොමු කරන පරිදි ඒ දේවල් එකතු කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් එහෙම යම් කෙනෙක් හොඳ සිතිවිලි හොඳ දේවල් කරනවා නම් ඒ හොඳ දේවල් වල ඉලක්කයක් තියෙන අවසානයේ පුජ්‍යලයා හොඳ පුජ්‍යලයක් වෙන්නයි උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා අපි හිතමු බුදුදහම ඉගැන්වෙන අරහත් මාර්ගයට නැත්නම් අරහත්ත්වයට එහෙම නැත්නම් බුද්ධත්වයටපත් වෙන්න තමයි ඒක ඉලක්කය. නිසා ඒ ඉලක්කයට අවශ්‍ය කරන සිතිවිලි ක්‍රියා ඒක රාශි කරනවා, සංවිධානය කරනවා, ඒකාබද්ධ කරනවා. ඒකේ ප්‍රතිවිරුද්ධ දේත් තියෙනවා. යම් කෙනෙක් කර්මය කළා නිරයට යනවා නම් ඒ නිරයට යන්න අවශ්‍ය කරන සිතිවිලි ඵලයන් ඒක රාශි කරනවා, ඒකාබද්ධ කරනවා. අන්තිමට මේ වාගෙන් ලොකු විනාශයක් ඇති වෙනවා. ඒ නිසා අපි දකිනවා කරදරයක් ආවහම තවත් කරදර ඇවිල්ලා ඒ පුජ්‍යලයා විනාශ කරනවා. ඒ වගේම තමයි සැප විඳින පුජ්‍යලයකට යම් යම් ආසනාවන් මතුවලා තව තවත් සැප ළඟා කරලා දෙනවා. එතකොට ඉන්ද්‍රියන් ක්‍රියාත්මක ඉන්ද්‍රියන් තියෙන්නේ මං ඉස්සෙල්ලත් දේශනාවකදී කීව පරිදි ඉන්ද්‍රියන් තියෙන්නේ පුජ්‍යලයා තුල අරමුණු තියෙන්නේ බාහිර ලෝකේ. එතකොට මේ ඉන්ද්‍රියන් කියන දේවල් කොයි වෙලාවෙත් බාහිර ලෝකයට විවෘත වෙලයි තියෙන්නේ. අපේ ඇස, කන, කට, නාසය, ශරීරය මේ ඔක්කොම බාහිර ලෝකයට විවෘත වෙලා තියෙන්නේ. ඇයි බාහිර දේවල් ග්‍රහණය කරගන්න. ඒ නිසා ඒවා කොයි වෙලාවෙත් අවදීන් සිටිනවා ඒ අරමුණු ලබා ගන්න. නිසා බාහිර ශබ්දත් තියෙන්නේ අපේ සිත් අපේ ඉන්ද්‍රියන් අරමුණු වල වශී කරන ආකාරය. අපි දකිනවා මලක් හැදුනත් එහෙම නැත්නම් වස්තුවක් ඇති වුණත් එහෙම නැත්නම් බාහිර ලෝකයේ යම් දෙයක් තිබුණත් මේ හැම දෙයක්ම පුජ්‍යලයාගේ සිත වශී කරන අන්දමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් හැටියට බුදුදහමේ බුදුහාම රංගුත්තර නිකායේදී කියනවා පුජ්‍ය කාන්තාවක් නම් පුජ්‍යලයේගේ පිරිමියෙක් ඔහුගේ ඉඳුරන් වශී කරන ආකාරයට තමයි ඔහුගේ බාහිර රූපය හැසිරීම චර්යාව කතාව මේ හැම දෙයක්ම ගොඩනගලා තියෙනවා. ඒ අනිත් පැත්තක් තියෙනවා පුජ්‍ය පිරිමියෙක් නම් කාන්තාවක් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ පුජ්‍යලයාගේ සිත එහෙම නැත්නම් ඇස ශබ්දය මේ ඔක්කොම වශී කරන අන්දමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා මේ ඕනෝන්ට ඇද ගැනීමට ආකාරයෙන් තමයි ඒවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි රූපවාහිනිය දකිනකොට අපි රූපවාහිනියේ ක්‍රියාත්මක වෙන හැම දෙයක්ම අපි දකින්නේ අපි වශී කරන අපි බලන්න පොළඹවන නැවත නැවත බලන්න අපි උත්සාහ කරනවා. අපි ඒවා යම් දේවල් බැලුවාම ඒවා තමන්ගේ කරගන්නවා. අන්තිමට ඒ වගේ අපි ඈත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එක එක චරිතවලට බැඳෙන්නේ. එක එක චරිතවලට අපි ආසා කරන්නේ. එක එක චරිතවලට අපි කැමැත්තක්. ඒ චරිතවලට අපි තුල තියෙන කැමැත්ත, ඇල්ම හා අපි ඒවා ආරෝපණය කරගන්න නිසා. ඒ නිසා මේ බාහිර ලෝකයේ තියෙන අරමුණුයි ඉන්ද්‍රියන් එකිනෙකට ගැටුණාට පස්සේ මේකෙන් අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව එතකොට ඒ බාහිර අරමුණුන් ගැටෙන අවස්ථාව තමයි කර්මයේ සිදුවෙන මූලිකම අවස්ථාව. එතකොට තමයි මානසික අවදියක් ඇති වෙන්නේ. ඊට පස්සේ අපි වේදනාවක් වින්දනය කරනවා. ඊට පස්සේ මේ විඳින වින්දනයන් සම්බන්ධයෙන් අපි කැමැත්ත, ඇල්ම, රාගය ඇති කරගන්න එකට කියන තණ්හාව කියලා. ඊට පස්සේ ඒක පුජ්‍යලයාගේ ආත්මයත් පුජ්‍යලයාගේ සාංශාරික ජීවිතයත් එක්ක බද්ධ වෙලා ඒක උපාදානයක් බවට පත් වෙලා ඒක ග්‍රහණය කරගන්නවා. ඒව අත්තරින් නොහැකින තත්ත්වයට අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීමට බුද්ධාමයේ යොදන වචනය තමයි උපාදානය කියලා කියන්නේ. අවසානයේ වෙන්නේ ඒක භවයෙන් භවයට උපතින් උපතට සංසාරයේදී පුජ්‍යලයත් එක්ක ගමන් කිරීම. එතකොට
මේ විදිහට පුජ්‍යලයාගේ තුල ක්‍රියාත්මක වෙන සිතවිලි ප්‍රාථමික අවස්ථාවේ ක්‍රියාත්මක වෙන සිතවිලි තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඒක කර්මයක් බවට පත් වෙනවා. මොකද මේ පුජ්‍යලයා එකට බද්ධ වෙලා ඒවා පිළිබඳ තෘෂ්ණාවක්, මානයක්, දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටික බැඳීමක් ඇති කරගත්තාම ඒවා පුජ්‍යලයාගේ කර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ කර්ම සංකල්ප ඉගැන්වීම් වල තියෙන මූලික ලක්ෂණයක් තමයි සිතවිලි තමයි පුජ්‍යලයා මෙහෙයවන්නේ. දැන් පුජ්‍යලයේගේ සිතේ ඇති වෙන සිතවිලි පුජ්‍යලයා මෙහෙයවනවා. පුජ්‍යලයාට අපිට ඕන දේවල් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ නිසා අපේ සිතවිලි තමයි අපිට කියන්නේ මේ දේවල් කරන්න, මේ දේවල් වලට යෙදෙන්න, මේ දේවල් වලින් අයින් වෙන්න කියන එක මෙහෙවන්නේ සිතවිලි. එහෙනම් සිත සහ සිතවිලි. එතකොට පුජ්‍යලයාට ස්වාධීනත්වයක් නැහැ. පුජ්‍යලයා සිතට වහලෙකු වගේ ක්‍රියාත්මක වෙනවා. එතකොට සිතවිල්ලක් මානික සත්‍යයන් සමග ක්‍රියාත්මක වෙනකොට ඒ සිතවිලි චේතනාව සිතවිලි වල ප්‍රබලත්වයකට පත් වෙනවා. එතකොට සක්‍රීය වූ සිතවිලි නිසා තමයි කර්මයක් ගොඩනගන්නේ. එහෙම නැත්නම් ඒ අක්‍රීය සිතවිලි තියෙනවා. ඒවා පුජ්‍යලයාගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සිතවිලි නිසා පුජ්‍යලයාට කර්මයක් ගොඩනගන්නේ නැහැ. අපි හිතමු කෙනෙක්ගේ සිතවිල්ලක් ඇති වෙනවා කෙනෙකුම විනාශ කරන්න, මරන්න, කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න. ඒ සිතවිල්ල ක්‍රියාත්මක වෙලා මේක සැලසුම් කරලා අවසානයේදී කයින් හෝ වචනයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක සක්‍රීය බවට යනවා. නමුත් සමහර සිතවිලි තියෙනවා අපි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මානසිකව ඇති වෙලා එහෙම විනාශ වෙලා යනවා. නමුත් ඒ වුණත් යම් කර්මයක් ගොඩනගන්න පුළුවන්. එතකොට බුදුදහමේ දක්වනවා සිතවිලි අකුසල සහගත වීමට නැත්නම් නරක වීමට හේතු වෙන හේතු තුනක්. පළවෙනි එක තමයි ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය කියන එක තව විදිහකට කියනවා අවිජ්ජා කියලා. දෝෂය නිසා අපි ව්‍යාපාද කියනවා. මෝහය නිසා තමයි මිච්ඡා දිට්ඨි ඇති වෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ සිතවිලි යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට කියන අලෝභය, අදෝස, අමෝහ කියලා. අලෝභය අනවිජ්ජා, අදෝස අව්‍යාපාද, අමෝහ කියන එක සම්මා දිට්ඨි වශයෙන් දක්වනවා. එතකොට මේදී අපි තව පැහැදිලි කිරීමක් කරන්න ඕන. සිතවිල්ලක් පහළ වූ පමණින් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් සිතවිල්ල එකම අරමුණක් වෙත නැවත නැවත පුහුණු කරාම තමයි ඒක ප්‍රබලත්වයටපත් වෙන්නේ. අපි යම් කිසි දෙයක් දැකලා ඒ වස්තුව නැත්තම් ඒ දේ පිළිබඳව එකපාරට දුටු පමණින් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් අපි ඒක නැවත ඒ ගැන හිතනවා නම් ඒකේ හොඳ පැත්ත, ආකාරය, ස්වરૂපය, වර්ණය, සුවඳ, හැඩරුව මේවා ගැන අපි හිතනවා නම් හිතන්න තමයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. නමුත් අපි මේ දුටු දේ දුටු පමණින් අයින් කරනවා නම්, ඇසූ දේ ඇසූ පමණින් අයින් කරනවා නම්, අපි අහපු ශබ්දයක් නම් ඒ ශබ්දේ රටාව, ආකාරය, ඒ ලාලිත්‍ය, එහෙම නැත්නම් ඒ ශබ්දයේ තියෙන ගුණාත්මක බව මේවා එකින් එක හිතන්න ගියාම තමයි අපි ඒකට බද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒක එහෙමම අතෑරියොත් එහෙම අපි ඒක සිතවිලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සිතවිල්ලක් අපි කරන්නේ නැවත නැවත ඒ දෙයට අපි පුහුණු කරනවා. ඉතින් මේක නරක දෙයට පුහුණු කිරීම තමයි ඒකේ හොඳ නැති තත්ත්වය වෙන්නේ. අපි කර්මයක අනිටු වෙන්නේ නිසා. නමුත් අපි හොඳ සිතවිල්ලක් නම් අපි බුදුහාඳුරෝ වගේ අපි නැවත නැවත හිතන්න, එහෙම නැත්නම් නැවත නැවත කල්පනා කරන්න යනවා නම් ඒකෙන් අපිට ඇති වෙන්නේ යහපත් ප්‍රතිඵල, යහපත් සිතුවිලි. ඒ නිසා භාවනාවකදී කරන්නේ මේ දේ. අපි බුදුහාඳුරෝ ගැන යමෙක් භාවනා කරනවා නම් බුදුහාඳුරන්ගේ රූපය, හැඩහුරුකම, පෙනුම, ක්‍රියාකාරීත්වය, ආධ්‍යාත්මික ගුණ මේවා නැවත නැවත හිතන්න කුසල් වර්ධනය වෙනවා, කුසල් වැඩි වෙනවා. එහෙම නැතුව අපි හිතුවොත් එහෙම කාන්තාවක්, පුරුෂයෙක්, එහෙම නැත්නම් බාහිර වස්තුවක්, රූපයක්, එහෙම නැත්නම් අමනාප පුජ්‍යලේ මේවා දේවල් ගැන නැවත නැවත හිතන්න, කල්පනා කරන්න යම් හිත මෙහෙවනවා නම්
ඒ මෙහෙයවීමෙන් වෙන්නේ අකුසල සහගත සිතුවිලි වර්ධනය වන එකයි. එතකොට භාවනාවකින් කරන්නේ මොකද්ද? පුජ්‍යලේ හොඳ සිතිවිලි වලට යොමු කරලා හොඳ සිතිවිලි නැවත නැවත සිතන්න, හොඳ සිතිවිලි නැවත නැවත කල්පනා කරන්නට ඒ පුජ්‍යලයා මෙහෙයවීමයි එකෙන් සිද්ධ කරන්නේ. එතකොට එකම අරමුණක් වෙත සිත නැවත යොමු කරනවා, පුරුදු කරනවා. දැන් පුරුදු කරනවා කියන එක පරිචය කියලා දක්වන්නේ. පරිචය කියන්නේ නැවත නැවත ඒ අරමුණ පිළිබඳ සිහි කරනවා. නමුත් දැන් ඒ දේ වස්තුව පිළිබඳ සිහි කරන්නේ ගායනය, ඒ සුවඳ, අපි කන ලද කෑමක්, ආහාරයක්, එහෙම නැත්නම් අපි ඇඳපු ඇඳුමක්, එහෙම නැත්නම් අපි දැක්ක කෙනෙක්, මේවා පිළිබඳව අපි දකින්න නැවත නැවත ඒක අපි හිතලා ඒ දේවල් කරන්න, ඒ දේවල් හිතන්න පුරුදු වෙනවා. ඒක තමයි කර්මයක් බවට පත් වෙන්නේ. නමුත් අපිට පුළුවන්කම තියෙනවා නම් අපි හොඳ දේ පැත්තට මේක යොමු කරන්න. ඒ පුජ්‍යලයා ක්‍රියාකාරීත්වය, ආධ්‍යාත්මිකුණ, බාහිර ලක්ෂණ මේවා හිතලා අපිට ඒ දහපස් සිතිවිලි වර්ධනය කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා බුදුහාඳුරෝ වගේ රහතන් වහන්සේලා මේ වගේ කෙනෙක් ගැන හිතන්න පුළුවන් නම් ඒකෙන් වෙන්නේ පුජ්‍යලයාට යහපත් සිතිවිලි වර්ධනය වෙලා ඔහුට හොඳ සංසාරික ගමනක් ඇති වෙන එක. නැත්නම් හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන එකයි සිද්ධ වෙන්නේ. එතකොට නරක දේවල් හිතන්න පුජ්‍යලයාගේ ආධ්‍යාත්මය පරිහානියට යනවා. පුජ්‍යලයාගේ ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මේ වෛරය, පරිගැනීම කියන මේවා ඇති වෙනවා. මේවා ඇති වෙන්න සිද්ධ වෙන්නේ මොකන්ද? පුජ්‍යලයාගේ ආධ්‍යාත්මය පරිහානියට ලක් වෙලා පිරිහුණු පුජ්‍යලයක් බවට පත් වෙනවා. එතකොට පිරිහුණු ආධ්‍යාත්මයක් ඇති පුජ්‍යලයේගේ කායිකව ලස්සන වෙන්නේ නැහැ. කායිකව අවලස්සන වෙනවා. මූණ විරූපී වෙනවා. දැකුම් කල බව ගිලිහෙනවා. ඔහු අප්‍රසන්න පුජ්‍යලයක් බවට පත් වෙනවා. තව කෙනෙක් නැවත බලන්න ඒ පුජ්‍යලයා කැමති වෙන්නේ නැහැ. ඒ වුණාම අනිත් පැත්තෙන් වෙන්නේත් එකයි, කෙනෙක් හොඳ සිතිවිලි වර්ධනය කරලා හොඳ සිතිවිලි පුහුණු කරනකොට ඒ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මයේ පාරිශුද්ධත්වයට යන පිරිසිදු වෙනවා. පිරිසිදු හිතක්, පිරිසිදු ආධ්‍යාත්මයක් ඇති පුජ්‍යලයක් අවසානයේදී ඔහුගේ කායිකව පාරිශුද්ධත්වයටපත් වෙනවා. කායිකව පිරිසිදු වෙනවා, කායිකව ලස්සන වෙනවා, දැකුම් කළු වෙනවා, ප්‍රියමනාප පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඔහුගේ මූණ පවා ප්‍රසන්න වෙනවා, පැහැපත් වෙනවා, ලස්සන වෙනවා. තව කෙනෙකුට නැවත නැවත බලන්න, නැවත නැවත දකින්න ඒ පුජ්‍යලයා කැමති වෙනවා. ඒ පුජ්‍යලයාට ආසා කරනවා. ඒ බැඳීමක් ඇති කරන එක. ඒ වගේ අර පුජ්‍යලයාගේ පිරිහුණු ආධ්‍යාත්මයක් ඇති පුජ්‍යලයා පිරිහුණු කයක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙනවා. පිරිහුණු වචනය ඇති පුජ්‍යලයක්. ඒ වගේම දියුණු වර්ධනය කරගත්ත සංවර්ධනය වුණු මනසක්, සිතක්, ආධ්‍යාත්මයක් ඇති පුජ්‍යලයේගේ කායික පැවැත්ම යහපත්, සුන්දරයි, ප්‍රසන්නයි, පිරිසිදුයි. ඒ වගේම වචනයත් ප්‍රසන්නයි, අහන්න ප්‍රියයි. ඒ පුජ්‍යලයා හොඳ පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒක නිසා තමයි අපි භාවනා යෝගී පුජ්‍යලයන්ගේ ශරීරය තුළින් අපි ප්‍රසන්නතාවය, සංසුන්කම අපි දකින්නේ. එතකොට කර්මයක් සිදුවෙන අවස්ථා තුනයි. ඒක කායික වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, මානසික වෙනවා. කායිකව සිදුවෙන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, සතුන් මැරීම, අදත්තා දානය, සොරකම් කිරීම, කාමීත්‍යාචාරය, කාමයේ වර්ධව හැසිරීම. වාචිකව සිදුවෙන වැරදි තුනයි. බොරු කීම හතරක් තියෙනවා. බොරු කීම, පිසුනා වාචා, කේලම් කීම, පරුසා වාචා, පරුස වචන කීම, සම්පප්පලාපා, හිස් වචන කීම. මේවා කායිකව සිදුවෙන වැරදි. ඊළඟට මානසිකව සිදුවෙන වැරදි තමයි අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා, දැඩි ලෝභය, හිංසාව හා මිසිදිටු අදහස් කියන ඒවා. යා මේකේ ප්‍රතිවිරුද්ධ දේවල් ඇති වුණාම ඒවා කුසල සිතිවිලි බවට පත් වෙනවා. එතකොට බුදුදහමේ මේ කර්මය කියන එක විපාක දෙන ස්ථාන වශයෙන් මම මුලිනුත් සඳහන් කළා. පුජ්‍යලයාගේ කර්මය තමයි පුජ්‍යලයාගේ සාංශාරික ගමන තීරණය කරන්නේ. එතකොට ඒවා න්‍යාම ධර්ම නිසා පුජ්‍යලයා
ඒ ආත්මයන් ලබනවා. ඒ නියාමයේ අනුව ඒ පුජ්‍යලයා උපදින ස්ථාන තීරණය වෙනවා. ඒ අනුව නිරය ඊළඟට තිරිසන් ආත්මය, එහෙම නැත්නම් പ്രേත, එහෙම නැත්නම් මනුෂ්‍ය, එහෙම නැත්නම් දේව කියන මේ තත්ත්වයන් වල පුජ්‍යලයා උප්පත්තිය ලබනවා. එතකොට කර්මය ඒ පුජ්‍යලයාගේ ක්‍රියාත්මක වෙනවා. බුදුහාඳුරෝ කර්මයේහි සඳහන් කරනවා කර්මයේ ප්‍රභේද කීපයක්ම ඒ කර්ම ප්‍රභේද දක්වන්නට උන්වහන්සේ උපයෝග කරගන්නවා විවිධ නිර්ණායකයන්. එතකොට උන්වහන්සේ කියනවා සඳහන් කරනවා ඉෂ්ට වූ ඉෂ්ට විපාක ඇති කර්ම තියෙනවා. හොඳ හා විපාක දෙනිය. ඒ වගේම අනිෂ්ට අනිෂ්ට වූ විපාක ඇති කර්ම. නරක විපාක ගෙන දෙන කර්ම. ඉෂ්ට අනිෂ්ට මිශ්‍ර වූ අනිෂ්ට ඉෂ්ට මිශ්‍ර වූ විපාක ඇති කර්ම. ඊළඟට අනිෂ්ටව නො ඉෂ්ටත් නො අනිෂ්ටත් විපාකත් ඇති නැති ඉෂ්ට විපාකයක් නැති කර්ම හැටියට දක්වනවා. මේ විදිහට කර්මයේ විවිධ බෙදීම් සහිතව දක්වනවා. මේ අනුව කර්මයේ ප්‍රභේද හතරක් දක්වනවා. කර්මයේ විපාක දෙන කාල වශයෙන් කර්ම හතරක් දක්වනවා. ditta dhamma වේදනීය කර්මය, ඊළඟට උපපජ්ජ වේදනීය කර්මය, අපරාපරේ වේදනීය කර්ම හැටියට, ඊළඟට අහෝසි කර්ම හැටියට මේ කර්මයේ ප්‍රභේද දක්වනවා. එතකොට ditta dhamma වේදනීය කර්මය හැටියට දක්වන්නේ යම්කිසි කුසලයක් හෝ අකුසලයක් කරන කල්හි ඇතිවන චිත්ත වීතියක පළමුවෙන් පහළවන ජවන සිත් සිදුවන කර්මයේ ditta dhamma වේදනීය කර්මයයි. එය කුසලයක් හෝ අකුසලයක් හෝ විය හැකිය. මෙලවදීම විපාක දෙන හේන් ඊට ditta dhamma වේදනීය කර්මයයි කියනු ලැබේ. මේ අනික් ජවන සිත් ආශ්‍රය නොලබන බැවින් දුර්වලය. එබැවින් මතු භවයේ ප්‍රතිසන්දිය දීමට තරම් සමත් නොවේ. මෙලවදීම ප්‍රවෘත්තිපාක මාත්‍රයක් ඇති වේ. එතකොට මේ කර්මයට මතු විපාක දෙන්න බෑ. ඒ නිසා මේ ආත්මයේම විපාක දෙනවා. මේ ඊතා බලවත් කල්ලි එදිනම හෝ සද්දිනක් ඇතුළත හෝ විපාක දෙයි. බලවත් නො කල්ලි ඒ જાතිය කොයි අවස්ථාවක හෝ විපාක දෙයි. එසේ විපාක නොදුනහොත් අහෝසි කර්ම බවට මේ කර්මපත් වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව හැටියට දක්වන්නේ ditta dhamma උපපජ්ජ වේදනීය කර්ම. දෙවෙනි ආන්භවයේ විපාක දෙන කර්මය උපපජ්ජ වේදනීය කර්මයයි. ඒ යම් කිසි කුසල අකුසල කර්මයක් හත්තන හෝ ජවන් සිත් සමග යෙදෙන චේතනාව. ඒ හත්තන ජවන් සිතේ විපාක ඊළඟ ජන්මෙහිදී ලැබේ. යම් හේකින් එසේ විපාක නොලැබුණහොත් නැවත ඒ කිසි කලෙකත් විපාක නොදී අහෝසි කර්ම බවට පත් වෙන. එතකොට දෙවෙනි ආත්මේ විපාක ලබා දෙන කර්ම තමයි උපපජ්ජ වේදනීය කර්ම කියන්නේ. ඒවා විපාක නොදුනහොත් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඊළඟට අපරාපරිය වේදනීය කර්ම කියන්නේ දෙවනි જાතියේ පටන් සසර පැවැත්ම ඇති තෙක් ඉඩ ලැබෙන හැම තැනකදීම විපාක දෙීමේ ශක්තිය ඇති කර්මය අපරාපරිය වේදනීය කර්මයයි. මේ කර්මයේ මුල් ජවනියන්ගෙන් ඇතිවන ප්‍රත්‍ය ලැබීමෙන් මුලින් කී කර්ම දෙකට වඩා අතිශයින් බලවත් වේ. එය පුජ්‍යලයාට පිරිනුවන් පෑමෙන් පසු විපාක ලබා නොදෙයි. නිසා ඊට පෙර මේ පුජ්‍යලයාට විපාක ලබා දෙන කර්ම හැටියටයි අපරාපරිය වේදනීය කර්ම දක්වන්නේ. ඒ නිසා ඔබට මේ කර්මය කියන එක බොහෝ තැන්වල බොහෝ අවස්ථාවල පොතපතේ ලියවිලා තියෙනවා. නිසා මේක කියවන්න පුළුවන්. කේවලය අවබෝධයක් ලබා ගන්න මම මේ සම්බන්ධයෙන් මුද්‍රිත උපුටා ගැනීමක් කියන්නේ ටෙස්ට් එකක් මම අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට විපාක දෙන ක්‍රම අනුව කර්මයේ සිව්වැද ඇරුම් වෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා. එතකොට ගරුක කර්ම කියන්නේ ඒක යත්ගරුක කර්ම කියලා සඳහන් වෙනවා. නොවරදවාම දෙවන જાති විපාක දෙන කර්මය ගරුක කර්මයයි.
සත්වයින් විසින් රැස් කරන ලද කර්ම අතුරෙන් බලවත් කර්මය මරණ මොහොතෙහිදී ඉදිරිපත් වේ. කුඩා වූද ගල් කැටය දිය මතු පිට නොලඳා දිය යටට කිඳා බසින්නාක් මෙන් පළමුවෙන්ම ගරුක කර්මය ඉදිරිපත් විපාක දේ. ඒ කර්මය නියාමයේ අනුවම සිදුවන්නකි. මව් මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුදුන්ගේ ඇඟලේ සැලවීම, සංඝයා ભેද කිරීම යන අකුසල කර්මය පක්ෂයේ ගරු කර්මය වේ. මේ රූපාවචර අරූපාවචර සංඛ්‍යාත මහග්ගත කුසල අකුසල කර්මයන්හි කර්ම පක්ෂයේහි ගරුක කර්මය වෙදිති. එතකොට යම් කෙනෙක් මේ වගේ බරපතල කර්මයක් කිරීම තමයි මේ අදහස් කරන්නේ. ඊළඟට ආසන්න කර්ම හැටියට දක්වන්නේ මරණාසන්න කාලයේදී සිහි කරන ලද හෝ සිදු කරන ලද කර්මය ආසන්න කර්මයයි. ගරු කර්මයේ නොමැතින් කල්හි ඊළඟ භවයේදී මේ විපාක දෙනවා. බොහෝ ගවයින් නැති ගාලක කොපමණ ශක්තිමත් ගවයන් සිටියත් ගාල් දොර ඇති කෙනෙහි දොර ළඟම සිටින ගවයා දුර්වලයෙකුවද එයින් පිටවේ. එසේම ජීවිතයේදී කරන ලද කර්ම කොපමණ තිබුණත් මරණාසන්නයේදී කරන කර්මය ආසන්න වශයෙන් ඒ භවයේ විපාක ලබා දෙයි. හරියට අර දොර ළඟ ඉන්න ගවයා වගේ මරණයේ ආසන්නම කර්මය හැටියට මේ කර්මය බලපානවා. ඊළඟට ආචින්න කම්ම කියන්නේ ජීවිතයේ වැඩි වශයෙන් පුරුදු කරන ලද කර්ම ආචින්න කර්ම. මේ සම්භවුල නමින් හඳුන්වන බොහෝ වශයෙන් සිදුවෙන කර්ම හැටියට. නිසා ගරු කර්මයක් නොමැති නම් ඒ ආසන්න කර්මය ආසන්න කර්මයක් නොමැති නම් ආචින්න කර්මයද දෙවනි භවයේ විපාක ලබා දෙනවා. ආචින්න කර්ම විපාක දීමේදී ආසන්න කර්මයට පසුව වුවද සමහර අවස්ථාවල ආසන්න කර්මයට වඩා ආචින්න කර්මය බලවත් වේ. මේ බව දුටුගැමුණු රජතුමා ආචින්න කර්මයක් වූ පිණ්ඩපාත දානයක් සිහිකොට දෙව්ලොව ඉපදීම කියන කතා පුවත සිදු බව පැහැදිලි කරනවා. ඊළඟට කටත්තා කර්මය කියලා දක්වන්නේ ගරුක ආසන්න ආචින්න යන තුන් අවස්ථා නොපෙමිනියා වූද මේ භවයේ හා අතීත භවයේදී කළ දුර්වල කර්ම කටත්තා කර්ම හැටියට දක්වනවා. මරණාසන්නයේදී ගරුක වූ හෝ ආසන්න වූ ආචින්න වූ කර්මයක් නොමැතිනම් මේ කටත්තා කර්මයේ ඉදිරිපත් වෙලා මේ පුජ්‍යලයාට විපාක ඇති කරනවා. ඊළඟට කෘත්‍ය වශයෙන් කර්මයේ සිව්වැදෑරුම් වෙනවා. ජනක, උපස්තම්භක, උපපීලක, උපඝාතක, උපපීඩක කියලාත් යොදනවා. එතකොට ජනක කර්මය කියන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්මයන්ගේ හේතුන් සත්‍යය නැවත නැවත උපදිති. ඒ කවර කර්මයකින් හෝ ප්‍රතිසන්දිය ලබන්නේ නම් ඒ කර්මයේ ජනක කර්ම නමින් හැඳින්වෙනවා. උපත්ය ලබා දෙන කර්ම තමයි ජනක කර්ම. කෙනෙකු උපත ලැබීමේදී පළමුවෙන් ප්‍රතිසන්දි සිත ලැබෙන්නේ හෝ ඒ ජනක කර්මයේ බලයෙනි. උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, ප්‍රතිසන්දි දීමේදී ශක්තිය ඇති කර්ම හේයින් ඒවායින් යම් කිසි කර්මයක් ජනක කර්මයේ විය හැකිය. එපමණක්ද නොව ගරුක ආසන්න ආචින්න කටත්තා කර්මයන්ගෙන් එකක්ද ජනක කර්මය වෙන්න පුළුවන්. මේ කර්ම බලපාල තමයි ජනක කර්මය ඇති වෙන්නේ. ඊළඟට උපස්තම්භක කර්මයේ හැටියට දක්වන්නේ ජනක කර්මෙන් උපත්ති ලැබූ සත්‍යයට ලැබෙන සැප දුක් දෙක බොහෝ කාලයක් පැවැත්මට උපකාරී වන කර්මය උපස්තම්භක කර්මය. මේ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක දෙන කර්ම නොවේ. දුබල ජනක කර්මයකින් උපත ලැබූ විට ප්‍රබල වූ තවත් කර්මයක් ඉදිරිපත් වී ජනක කර්මය ඒ දුර්වලයකම සිඳ දමා ඒ ප්‍රබල වූ දුක හෝ සැප විපාක දී හැකි කර්මයක් බවට ඒපත් කරනවා. ඊළඟ උපපීඩක කර්මය හැටියට දක්වන්නේ උපතගෙන දුන් ජනක කර්මයේ ශක්තිය දුබල කිරීමෙහි සමත් කර්මයක්. එබඳු කර්ම ජනක කර්මයට පීඩා කරන හේන් උපපීඩක නම් වේ. කුසල කර්මයකින් උපත ලැබූ දරුවාට සැප ලැබීමට ඉඩ නොදී නොයෙක් කරදර වලට භාජනය කොට ඔහු අයත් සැප විනාශ කිරීමට උපපීඩක කර්මයට හැකියාව තියෙනවා. එමෙන්ම අකුසල කර්මයකින් උපන් කෙනෙකුට ඒ අකුසල කර්මය විනාශ කරලා සැප ලබන්න අවස්ථාව ලබා දීම මේ කර්මයට හැකියාව තියෙනවා. උපඝාත කර්මය කියන්නේ දුර්වල ජනක කර්මයේ ශක්තිය සම්පූර්ණයෙන් සිඳ දැමූ බලය ඇති කර්ම උපඝාතකයි. වච්ඡේදක නමින්ද මේ හඳුන්වනවා. උපස්තම්භක උපඝාතක යන කර්ම දෙකම වඩා බලවත්.
කලාවර ශාන්තිවාද ජාතකයේ තාපසයා මැරීමෙන් කළ දරුණු අපරාධයේ උපඝාත කර්මයක් බවට පැමිණීමෙන් ඔහුගේ ජීවිතේ විනාශ කොට අවසා අපායට පැමිණීමටද ඒ හේතු වුණා. මේ විදිහට කර්මය පුජ්‍යලයාගේ සාංශාරික ගමනට බලපාන බව බුදුදහමේ දක්වන නිසා තමයි මෙහි විවිධ ප්‍රභේදයන් දක්වලා තිබෙන්නේ. එතකොට කර්ම විපාකයන්ගේ தත්ත්වය අවබෝධ කරගන්නා ඥාන දෙකක් දක්වනවා. පළවෙනි එක තමයි චතුූපපාත ඥානෙ, දෙවෙනි එක තමයි දිබ්බ චක්කු ඥානෙ හැටියට දක්වන්නේ බුදුදහමේ. එතකොට මේ විදිහට බුදුදහමේ කර්මය කියන එක ප්‍රබල නිගැන්වීමක් හැටියට දක්වනවා. ඒ කර්මය පිළිබඳ ප්‍රභේද හා කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුජ්‍යලයාට ලබන දැනුම මේන් අදහස් කරනවා. ඒ අනුව මේ කර්මය කොහොමද පුනර්භවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ නිසා ඔබට මේ කර්මයේ සම්බන්ධයෙන් තියෙන මූලික අවබෝධයක් මේන් ලැබෙන්නේ නැති මේ හා සම්බන්ධ PowerPoint presentation එකක් අප්ලෝඩ් කරලා තියෙන එක කියවන්න. මේ සම්බන්ධයෙන් මේ දේශනයක් මම මුද්‍රිත දේශනයක් අප්ලෝඩ් කරනවා. මේවා කියවලා කර්මයේ සම්බන්ධයෙන් තියෙන සමහරට කර්මයේ පිළිබඳව ලිපි කොට තියෙන්න පුළුවන් ඕනමක බුද්ධ ධර්මයේ හා සම්බන්ධ රචනා වෙච්ච පොතක. එතකොට ඒවා කියවලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. මේ දේශනාවට සීමා වෙන්න එපා. එතකොට තමයි මේ සම්බන්ධයෙන් ඔබට පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් පවතිනවා නම් ඔබ මේ සම්බන්ධය ගැටලුව මා වෙත යොමු කරන්න. එනිසා සියලු දෙනාටම බොහොම ස්තුතියි. යහපතක්ම වේවා.